ආයිබෝන් කියලා පිළිගන්නවා වෘෂභ ලග්න හිමි ඔබ සැමට. ඉතින් 2026 පෙබරවාරි මාසය කොහොමද ඔබගේ ලග්නයට බලපාන්නේ සහ ඒ ලග්න පලාපල කොහොමද කියලා අපි බලමු. ඉතින් මෙම මාසයේ ඔබගේ වෘත්තීය ජීවිතය සහ සමාජ තත්ත්වයේ දැවැන්ත පෙරළියක් සිදු කරන මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වෘෂභ ලග්නයට අනුව මාසයේ වැඩිම බලපෑමක් එල්ල වෙන්නේ ඔබගේ කේන්ද්‍රයේ 10 වෙන්නේ. එහෙම නැත්නම් කර්මස්ථානය කියන අපි දසවන්නට තමයි කර්මස්ථානය කියලා හඳුන්වන්නේ. ඉතින් කර්මස්ථානය වෙත තමයි වැඩිම බලපෑමක් එල්ල වෙන්නේ. ඉතින් පෙබරවාරි 13 වෙනිදා රවි ග්‍රහයා මකර රාශියෙන් ඉවත් වෙලා කුම්භ රාශියට හෙවත් ඔබගේ දසවැන්නට පැමිණෙනවා. ඉතින් එහි දැනටමත් ඔබගේ යෝගකාරක ග්‍රහය වන සෙනසෝ ශ්‍රේෂ්ඨව ඊටම බලවත්ව තැන්පත්ව සිටින නිසා මෙම මාසය ඔබට ඉතාමත් සුබ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ දේ වෙන්න කියලා. ඉතින් දසවැන්නේ රවි සහ සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනාම දිග්බලව එහෙමත් නැත්නම් දිශානුගතික බලයෙන් යුක්තව සිටින නිසා මෙවැනි පිහිටීමක් ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඉතින් එහෙම වුණත් රවි සහ සෙනසුරු අතර පවතින සතුරුකම නිසා බලය සහ වගකීම අතර යම් ගැටුමක් ඔබේ ජීවිතයේ ඇති කරන්නේ කොහොමද කියලා අපි දැන් සවිස්තරාත්මකව බලමු. ඉතින් රැකියාව සහ වෘත්තිය ගැන අපි කතා කරනකොට වෘෂභ ලග්න හිමියන්ගේ වෘත්තීය ජීවිතයේ මෙම මාසය ඉතාමත් තීරණාත්මක මාසයක්. ඔබගේ ලග්නයට 9 වැන්නේ සහ දසවැන්නේ යන භාග්‍යස්ථානය සහ කර්මස්ථානයට අධිපති වෙලා ඉන්න සෙනසුරු ග්‍රහය. ඉතින් ඔහු දසවන්නේ සිටීමෙන් සසයෝගය වැනි ප්‍රබල රාජයෝගයක් රාජයෝග උදා වෙලාවට ප්‍රතිඵල ලබා දෙනවා. ඉතින් මෙම නිසා බොහෝ වෙලාවට ඔබට නායකත්වයට අවස්ථා ලැබෙනවා. ඉතින් පෙබරවාරි 13න් පස්සේ රවි ග්‍රහය දසවැන්නට පැමිණීමත් සමග ඔබ කරන වැඩවලට රාජ්‍ය අනුග්‍රහය සහ උසස් නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වෙනවා. ඉතින් රැකියා ස්ථානය ඔබට ඉහළ තනතුරක් හෝ විශාල පිරිසක් පාලනය කිරීමේ බලයක් මෙම මාසයේදී ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ දේශපාලන හෝ සමාජ සේවා කටයුතු වල නිරත වන අයෙක් නම් ඔබගේ ජනප්‍රියත්වය එහෙම නැත්නම් ඔබගේ සමාජයේ කැපී පෙනෙන බව වැඩි වෙලා සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් තමයි මතක් කරන්න ඕනේ රවි සහ සෙනසුරු එකට සිටින විට පාලකයා සහ සේවකයා අතර ගැටුමක් සංකේතවත් වෙනවා. ඉතින් මෙම නිසා ඔබගේ යටතේ වැඩ කරන පිරිස සමග කටයුතු කිරීමේදී දැඩි නීති රීති වලට වැඩිය ටිකක් අර නම්‍යශීලී ගතියෙන් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් ඇතිවන අනවශ්‍ය විරෝධතාවලට අනවශ්‍ය කරදරවලට උත්තර කලින්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා නම්‍යශීලීත්වයක යුතු වැඩ කරන එක අපි ඕනම වෙලාවක මේ ලග්න පලාපල බැලුවාම අපිට හිතෙන්න පුළුවන් අපි මේ අවාසි සහගත දේවල්ම හැම වෙලේම කියන්නේ නැත්නම් අසුබ දේවල්මයි කියන්නේ නැහැ. මේ කියන්නේ ඔබගේ ජීවිතේ හදාගත යුතු දේවල්. ඉතින් මේ දේවල් බලලා ඔබගේ ජීවිතය ඔබට හදාගන්න පුළුවන් නම් ඔයාලට මම හිතනවා තියෙන ජීවිත මට්ටමින් තියෙනවට වැඩිය තව උසස් මට්ටමකට අපිට ගෙනියන්න බොහොමයක් අවස්ථා තියෙනවා. ඉතින් ඊළඟට තමයි ධනය ආර්ථිකය සහ ඒ වගේ දේවල් ගැන බලද්දී ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී මිථුන රාශියේ හෙවත් ඔබගේ දෙවැන්නේ එහෙම නැත්නම් ධනස්ථානයේ සිටින ගුරු ග්‍රහය ඔබට විශාල ආශිර්වාදයක් වෙනවා මේ මාසයේදී ඔබගේ ආර්ථික තත්ත්වයට. ඉතින් වෘෂභ ලග්න හිමියන් මෙම මාසයේදී ආදායම් මාර්ගය ගැන කතා කරද්දී ඔබගේ වෘත්තීය මට්ටමින් ලැබෙන දියුණුවත් සමග ඔබගේ මාසික ආදායම ටිකක් වෙනදට වැඩිය වර්ධනය වන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි නව ආයෝජන වලට වඩා ඒ කියන්නේ අලුතෙන් දේවල් පටන් ගැනීමට යනවට වැඩිය දැනට පවතින ව්‍යාපාරයේම ස්ථාවර කරගන්න මේක හොඳ මාසයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් දේවල් පටන් ගන්න එපා කියන එක නෙමෙයි. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙම මාසය තුලදී ඒවට වැඩි ඊට කඩක් යොදවන්න ඔබක කරන ව්‍යාපාරයේම ඒ දේවල් වලට මූලිකත්වය යොමු කරනවා නම් ඇත්තටම ඔබට ඊටම සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මාසයක් වෙනවා. ඒ වගේම තමයි දෙවැන්නේ ගුරු සිටීම නිසා නතර වෙලා තිබ්බ මුදල් ලැබීමටත් රක්ෂණ වන්දි හෝ පවුලේ දීපල වලින් ලැබිය යුතු කොටස් ලැබීමටත් ඔබට මඟ පෑදෙනවා. ඒ කියන්නේ අනපේක්ෂිත ලාභ ඔබට මෙම මාසයේදී හිමිවීමට නියමිතයි. ඒ වගේම තමයි
දසවැන්නේ ග්‍රහ පිහිටීම් නිසා ඔබගේ වෘත්තය මට්ටමේදී උපකරණ මිලදී ගැනීමට හෝ ඔබගේ තත්ත්ව ප්‍රදර්ශනය කිරීම සඳහා යම් යම් වියදන් කිරීමට වා පෙළෙමෙන්න පුළුවන්. කියන්නේ ෂෝ කරනවා කියන්නේ අපි තව කෙනෙක්ට පෙන්නන්න අපි අපේ වියදම් කරලා අපි දේවල් ලබාගන්නවා. ඒකෙන් ලස්සනට ඉන්න එපා කියන කන මේ කියන්නේ මේ කාන්තාවන් එහෙම වැරදිට වටහා ගන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය වියදම්. අපි හිතන්න තව කෙනෙක්ට පේෙන් අපි දෙයක් මිලදී අරගන්නවා ඒවගේ දේවල්වට යන්න එපා මේ මාසෙදි. ඉතින් ඒව පාලනය කරගන්න එක දැන් විතරන්න මේ අනාගතයටත් වට වැදගත්වෙනවා. ඉතින් ඒවගේ දේවල්ලින් වැලිකිලා ඉන්න පුළුවන්න ඔබගේ ආර්ථික මට්ටම ධනය සහ ආර්ථික මට්ටම සහ ඉතුරුම් වැඩි කරගන්න පුළුවන් මාසයක් වෙන මෙම මාසය. ඉතින් ඊළඟට අපි බලමු ආදරය විවාහය සහ පවුල් ජීවිතය ගැන. ඉතින් පවුල් ජීවිතය තුළබ මේ මාසයේදී මදක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ ඇයි දහවැන්නේ ඉතාමත් දහවැනි සිට ග්‍රහයන් ඉතාමත් ක්‍රියාශීල්ලිවීම නිසා ඔබගේ වැඩි කාලයක් රැකියා ස්ථානය හෝ ව්‍යාපාරවල නියලෙන්න ඔබට ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ ඔබ ගෙදර පවුල් ජීවිතයට අවධානය යොමු කරනවට වැඩිය ඔබගේ රැකියා ස්ථානයට හෝ ඔබගේ ව්‍යාපාරයට අවධානය යොමු කිරීම නිසා පවුල් ජීවිතය තුළ යම්කිසි අතෘප්තිමත් භාවයක් ඇතිවීමට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ අසතුටුකාරී තත්ත්වය මගහරවා ගන්න හොඳින් නුවණැතුව සිහියෙන් යුතුව කටයුතු කරන්න පුළුවන්න හැම වෙලේම වාට පුළන් පවුල් ජීවිත සාර්ධක කරගන්න. ඉතින් මේ මාසේදී අපි වෙන්න තියෙන දෙවල් තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන අවධානයමු කරන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම විවාහ ජීවිතය සහකර හෝ සහකාරී සමග සතියන්තයේ හෝ නිවාඩු දිනවල වැඩිපුර කාලය ගත කරන්න උත්සාහ කරන්න අප ජර කියපු කාරණාව නිසා. ඒවාගේම තම ඔබගේ ලග්නාතිපති සිකුරුගේ ගමන අනුව සහකරගින් ඔබට යම්කිසි මුල්ලෙ ලාබ හෝ වාසි හෝ තෑගි බෝග ලැබීමට ඉඩකට තිබෙනවා. ඒවගේම තමයි දසවැන්නේ රවිසාහ සෙනසුරු සංයෝග වීම නිසා ඔබගේ පියාගේ ඒ කියන්නේ ඔබගේ පවුලේ ඔබගේ තාත්තයි නොන ඔබගේ තාත්තගේ සෞඛ්‍ය තත්වය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න වෘෂ බලග්න හිමියන්. ඉතිං මේ දෙවල්ගෙන අවධානයමු කරොත් එපිළිබඳ ඉදිරිදේ ඇතිවෙන්න පුළුවන් ගැටලු මගහරවා ගන්න පුළුවන්. ඊළඟට තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය ගැන කතා කරද්දි සෞඛ්‍ය ගැන කතා කරද්දි වෘෂභ ලග්න හිමියා මෙම මාසයේදී තමන්ගේ ස්නායු පද්ධතිය නැත්තම් කොන්දෙන් පහළ ප්‍රදේශය ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අධික ලෙස වැඩ කරන්න ගිහිල්ලා ඇතිවන කායික තෙහෙට්ටුව නැත්තම් බර්න් අවුට් වෙනවා කියන්නේ ඒක මගහරවා ගන්න නිසි විවේකයක් ලබා ගන්න ඕනේ අනිවාර්යයෙන්. තමන්ට පුළුවන් කොච්චර ප්‍රමාණයක් දිකිනක තමන්ගේ කැපෑසිටියක දැනකින් තමන් වැඩ කරන්න ඕනේ. එතකොට අධිකව වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ කායික සහ මානසික පිරීම ඇති කරගන්න එපා. ඒවගේ තම අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම මාසේ ඉතාමත්ම යහපත් මාසයක් බවට පත්වෙන. විශේෂයෙන්ම තාක්ෂණිකාංශ ඉංජිනේරු ශිල්පය තවත් දෙත්කම කළමනා කරණය හදාරණ වගේ දේවල් හදාරණ ශිෂ්‍යයන්ට තමන්ගේ ඉලක්ක කරයාමට අවශ්‍ය මානසික ශක්තිය සහ අවස්ථා මෙම මාසේදී හිමි වුණු. ඉතින් අපි හැම ලග්නයකටම අදාළ විශේෂ ප්‍රතිකර්ම සහ වත් පිළිවෙත් අපි කියනවා. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට මෙම පෙබරවාරි මාසේ උපරිම සුභඵල ලබාගන්න සහ බාධයවත් කරගන්න අපි මෙන්න මේ කියන වත් පිළිවෙත්වල නිවරෙන්න පුළුවන්න ඇත්තරම ඔවුන්ගේ ලග්නයට ඉතාමත් හොඳයි. ඒවගේම තමයි පළවෙනි එක සෑම සිකුරාද දිනකම සුදු පැහැති මල් පූජා කරලා හැම සිකුරාද දිනකම සුදු පැහැති මල් පූජා කරලා ලක්ෂ්මි මෑණියන්ට වන්දනා කරලා සෙත් පතන්න. ඒවගේම තමයි අසරණ කාන්තාවන්ට හෝ ගැහැණු දරුවන්ට සුදු පැහැති ආහාර උදාහරණයක් විදියට ගත්තොත් කිරිබත් ඒවගේ දේවල් පරිත්‍යාග කරන්න. ඊළඟට තමයි රැකියා ස්ථානයට යන විට සුදු හෝ ලානිල් පැහැති ඇඳුම් භාවිතා කරන එක ඔබගේ වාසනාව සහ ආකර්ෂණ ශක්තිය ඇති කරන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ගේ. ඒවගේම තමයි ඔබගේ ජය වර්ණය සුදු ක්‍රීම් සහ ලානිල්. ඒවගේම තමයි ඔබගේ ජය අංකය 6 2 සහ 8. ඒවගේම තමයි ඔබගේ ලග්නයට අදාළව සුබ දින වශයෙන් සිකුරාදා බදාදා සහ සෙනසුරාදා දිනයන් දක්වන්න පුළුවන්. ඉතින් ඔබ සැමට මෙම උදාව පෙබරවාරි මාසය වෘත්තීය මට්ටමින් ජයග්‍රහණ රසක් අත්කරගන්න අත්කර දෙන වාසනාවන්ත මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි එහෙනම් ඊළඟට මිථුන ලග්න පලාපල වලින් හමු වෙමු පෙබරවාරි මාසයේ. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.